දසක් සියලු දෙනාටම ඉතින් අද මම කතා කරන්නේ බේසික් මැතමැටික්ස් කියන අසයින්මන්ට් එකේ දැන් තියෙනවා අසයින්මන්ට් දෙකක් දාලා තියෙනවා බේසික් මැතමැටික්ස් කියන එකේ අසයින්මන්ට් දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි පැවරුම් අංක 9 සහ 10 කියලා තියෙන මම මේ වීඩියෝෙදි කතා කරන්නේ පැවරුම් අංක 9 කියන එකේ. ඉතින් මේකේ ගණන් හදන්න තියෙන්නේ සරලවම කිව්වොත් O level ගණිතය තමයි තියෙන්නේ. ඉතින් අපි මේකෙදි ඔයාලට පොතක් දීලා තියෙනවා Open University එකෙන් ඒක ස්ටඩිස් කරන්න. කරලා වාට ඒකේ දැනුම ලබාගෙන වාට මේ බේසික් මැතමැටික්ස් කියන පැවරුම ගන්න පුළුවන්. හරි. ඉතින් මම මෙතනදී වාට පැවරුම බාර දී යුතු දිනේ තියෙන 2025 11යි 2. ඒ කියන්නේ ලබන මාසේ දෙවනිදට. ඒ වගේම තමයි ඔයාලට මේ ගණන් ටික මට ස්ක්‍රීන් එකේ පෙන්වන්න පුළුවන්. මම හදපු ටික. එතකොට ඔයාලට ඒක බලාගෙන ගණන් ටික ඔයාලගේ උත්තර හරිද කියලා චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මට මේ ගණන් හදන විදිය කියන්න අමාරුයි. මොකද මම වීඩියෝ එකේදී ඔයාලට ගණන් හදන විදිය කියලා දෙන්න අමාරුයි. නමුත් ඔයාලට ස්ක්‍රීන් එකේ පේන ගාන මම පිළිවෙලට හදලා දිනවා ස්ටෙප් බයි ස්ටෙප් කොහොමද පිළිතුරු ලැබෙන්නේ කියන එක. ඉතින් ඔයාලට ඒක කොලයක ලියාගෙන ඔයාගේ උත්තර හරිද කියලා බලන්න පුළුවන්. හරි ඉතින් වැඩි කතාවක් නැතුව යමු පළවෙනි ප්‍රශ්නෙට. ඉතින් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ සමීකරණයක් දීලා තිනවා x ගේ අගය හොයන්න තියෙන්නේ. හරිද? ඉතින් මේ s ගේ අගය හොයන්න තියෙන මේ විදියට ඉස්සෙල්ලම සමීකරණේ ලියා ගන්න. සමීකරණ ආයන්න සහ ආයන්න යටතේ දෙකක් තියෙනවා. සමීකරණ x ගේ අගය හොයන්න. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහත ප්‍රකාශය සුළු කරන්න කියලා එකක් තියෙනවා. ඒකත් ඔයාලට කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට සමගාමී සමීකරණයක් තියලා තියෙනවා. ඒක විසඳන්න තියෙනවා. ඊට පස්සේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්න 4යි. අනුකොට 4ක් තියෙනවා. අපි ඒරිය පිළිතුරු බලමු. හරි. පළවෙනි ප්‍රශ්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට මම x සමානයි 3යි කියලා පිළිතුරු ලබාගෙන තියෙනවා. ඊට පස්සේ ආයන්න බලන්න පුළුවන් ඒකේ ඔයාලට දීලා තියෙනවා බලා ගන්න පුළුවන් x සමානයි ඍණ 12යි කියලා තමයි මම මෙතන පිළිතුරු අරගෙන තියෙන්නේ. ඉතින් මේ ටික ඔයා කොලයක සටහන් කරගන්න. ඊට පස්සේ ඔයාගේ පිළිතුරු නිවැරදිද කියලා බලන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි ඔයාලට කියලා දෙන්න පුළුවන් හොඳම අවස්ථාවකට තියෙන්නේ. ඉතින් තවත් ක්‍රමයකට මේක කියලා දෙන්න අමාරුයි. මොකද ගණන් ටික ඔයාලට white board එක කියලා දෙන්නත් හරි පහසුකමක් අඩුයි. ඒක නිසා මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවනි එක පහත ප්‍රකාශය සරල කරන්න ගිය තියෙන්නේ. ඒ වගේම 8යි x ඍණ වරහන් 5යි z ඍණ 7යි y ඍණ වරහන් 4යි x ඍණ 6යි y ඍණ 2යි z එකතු කිරීම 3 වරහන් x එකතු කිරීම y. ඉතින් මෙන්න මේ සමීකරණය තමයි සුළු කරලා තියෙන්නේ මම 1 2 3 4 5 කියලා පල්ලෙහාට දාලා තියෙන්නේ සමීකරණය සුළු කරපු විදිය. ඉතින් අවසාන පිළිතුරු විදියට ඇවිල්ලා තියෙන්නේ 15y x ධන 4යි y ඍණ 7යි z කියන පිළිතුරු තමයි අවසාන වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. තුන්වෙනි ප්‍රශ්නේ හරිද? පහත සමගාමී සමීකරණය විසඳන්න කියලා තියෙන්නේ අයන්නට එන්නේ x සමානයි 45 බෙදීම 14. හරි ඊට පස්සේ ආයන්න එන්නේ x සමානයි ඍණ 96. ඒ වගේම තමයි හතරවෙනි එකට තියෙන්නේ හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ නෙමෙයි. ඒකේ අනු කොටස x සමානයි ඍණ 2 දීලා තියෙනවා. y සමානයි ඍණ 3 දීලා තියෙනවා. z සමානයි ඍණ 2 වෙන විට ප්‍රකාශයට අදාළ ගණනය කරන්න කියලා. ඉතින් පියවරෙන් පියවර මම ගණනය කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයා මේක බලලා වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා වෙනම ඒව එකතු කරගෙන ලියන්න. හරිද? හරි ඊට පස්සේ වල බලා ගන්න පුළුවන්. මම මේක උපුටවා අරගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මම මේ විදිහට ටයිප් කරලා තමයි මේක කරලා දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට පිළිතුරු ටික බලා ගන්න. හරි ඊළඟට පැවරුම් අංක 9 ප්‍රශ්න අංක 2. ඒක අපි බලමු මේ විදිහට තියෙනවා පොත් දෙකක් හා පෑනක් මිලදී ගැනීමට රුපියල් 65ක් වියදම් වෙලා තියෙනවා. ඒ වගේම ඔබට පොතක් මිලදී ගැනීමට යන මුදලෙන් පෑන් දෙකක් මිලදී ගත හැකියි. මෙම තොරතුරු සමගාමී සමීකරණ දෙකක් ගොඩනගා පොතක හා පෑනක මිල වෙනම සොයන්න කියලා. හරිද? ඉතින් එතන තියෙනවා ප්‍රශ්නේ අනු කොටස් පහක් තියෙනවා. අපි මේ පහට පිළිතුරු බලමු. හරි. ඉතින් ඒකේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි අනු කොටසේ වල බලා ගන්න පුළුවන්. මාසිකට ආදායම සහ වියදම අතර වෙනස රුපියල් 65ක් කියලා මම ගත්තා. ඒ වගේම තමයි ආදායම් අඩු කිරීම වියදම් සමානයි 65 කියලා ගත්තා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ආදායම සමානයි රුපියල් 325ක් වියදම සමානයි රුපියල් 260ක් විතර අරගෙන තියෙනවම 260යි පිළිතුර. ඒ වගේම තමයි මේකේ වියදම අර ගත්ත විදිය සහ ආදායම අර ගත්ත විදිය බලන්න. ඒ වගේම අපි දෙවෙනි ප්‍රශ්නයට යනවා අනු කොටසේ. ඒකේ a සමානයි 15යි. එතකොට b සමානයි 10යි. එතකොට මම ඒකේ අදාගත් සමීකරණයක් b සමානයි 10x a සමානයි 15x කියලා. ඊට පස්සේ වාට ඒක දින 12ක් සහ b කට අවස්ථන් කරන්නේ දින 12ක් දින ඇතුළතයි කියලා. මේ විදිහට මම උත්තර පිළිතුරු අරගෙන තියෙනවා. ඒ වගේම තමයි අනු කොටසේ තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුරු වන්නේ මුළු මුදල සමානයි 3x එකතු කිරීම 2x සමානයි 5x සමානයි 190. මුළු පොත් 10යි. ඒ වගේම පස්වෙනි අනු කොටසේ x සමානයි
පිරිමි y සමානයි ගැහණු. ඉතින් පිළිතුරු විදිහට මම අරන් තියෙන්නේ පිළිතුරු 9යි පිරිමි 9යි ගැහණු 11යි කියලා. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පස්වෙනි අණු කොටස ඒකේ පිළිතුරු විදිහට අරන් තියෙන්නේ මම කුලී ගෙව් කාමර 50ක් කියලා. ප්‍රශ්න අංක 3 9වෙනි පැවරුමේ ප්‍රශ්න අංක 3 වෙනි එක තමයි දැන් සාකච්ඡා කරන්නේ. ඉතින් ඒකේ තියෙනවා අණු කොටස් 3ක් තියෙනවා. මේ තුනටම පිළිතුරු ලියන්න ඕනේ. ඉතින් මම මෙතන ලොකු ප්‍රශ්නයක් ඔය ඉතින් උන්ට ඔයාලට මේක කෙටි කරගන්න පුළුවන්. අදාළ මේකෙන් ගන්න පුළුවන් ටික කරුණු ටික අරගෙන ඒක වෙනම සටහනක් දාගෙන ගාන හදන්න ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් මේ විදිහට තමයි ගණන් හදන්න තියෙන්නේ. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම ප්‍රශ්න අංක 1. ඒ කියන්නේ අණු කොටසේ පළවෙනි එකේදී පිළිතුරු විදිහට අරන් තියෙන්නේ. මුළු පැය 700 වැඩි කිරීම 5 බෙදීම 2. එතකොට පිළිතුරු විදිහට 1750ක් තියෙනවා. ඉතින් මගේ පිළිතුරු වැරදි නම් ඔයා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ ප්‍රශ්නේ මේ අණු කොටසේ මේ පිළිතුරු වැරදි කියලා. එතකොට මම ඒක නිවැරදි කරන්න බලන්න. නැවත බලලා මම නිවැරදි කිරීමක් කරන්නම්. හරි ඊට පස්සේ අණු කොටස් අංග 2 පිළිතුර වෙන්නේ ඉතිරිය සමානයි 250000න් 60500ක් අඩු කරලා ඒකිනුත් රුපියල් 50000ක් අඩු කරාට පස්සේ තමයි 1,37,500ක මුදලක් වෙන්නේ. හරිද? ඉතින් මේ දිග ගාන ව්‍යාපාර සම්බන්ධ කරන දෙවනි ගාන. ඒ කියන්නේ දෙවනි අණු කොටසේ අයවගම තුන්වෙනි අණු කොටසේ පිළිතුර වෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ ස්ටෙප් බයි පස්වෙනි පිළිතුර තියෙන පස්වෙනි තියෙන පිළිතුර. හරිද? ඒ වගේම තමයි 2x වර්ග ඍණ 3 තමයි තුන්වෙනි අණු කොටසේ පිළිතුර. ඒ වගේම හතරවෙනි එක ගත්තට පස්සේ හතරවෙනි එකේ පිළිතුර එන්නේ x සමානයි මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මම මේ අර පිළිතුරක් විදිහට දීලා තිනවා මම මෙතන ඵලය කියන්නේ පිළිතුර. කරන් තමයි මේ ඉංග්‍රීසි වලින් තියෙන PDF එක තමයි ගාන හදලා මේ ට්‍රාන්ස්ලේට් කරගෙන තියෙන්නේ. මේක මේ සිංහලට ඔයාලට මෙතන ඵලය කියන්නේ පිළිතුර. හරිද? breakpoint point එකක් නැත. කිසිම ධනාත්මක x value එකක් නැත කියලා තමයි මේකේ පිළිතුරක් විදිහට ඔයාලට දෙන්න පුළුවන්. හරිද? මෙතන මම පිළිතුර දීලා තියෙන මේ x සමානයි වරාංගත විගණනය 100 ඍණ 598.33 ඒ විදිහට අරන් තියෙන පිළිතුර. ඒක මම මේක පිළිතුර තවත් අපි සිංහලෙන් ලියනවා නම් මෙන්න මේ විදිහට තමයි ලියන්න තියෙන්නේ. ඒ වගේම පස්වෙනි අණු කොටසේ පිළිතුර වෙන්නේ මෙන්න මේක. ප්‍රොෆිට් එක වෙන්නේ ඍණ x වර්ග ධන 3x ඍණ 3 කියන එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි තුන්වෙනි ප්‍රශ්න මේ අදාළ පිළිතුර මට මේක ඔයාලට කියලා දෙන්න පුළුවන්. මට ඒ පහසුකමක් තියෙනවා නම් මට ඒ විදිහට කියලා දෙන්න පුළුවන්. නමුත් ඔයාලට මේකේ පිළිතුර බලා ගන්න දුන්නේ ඔයා දැනට කරලා තියෙන අසයින්මන්ට් එකේ පිළිතුරු නිවැරදිද කියලා බලා ගන්න සහ ඒ හදපු විදිහ ස්ටෙප් බයි ස්ටෙප් හරියට හදලාද කියලා මේ වීඩියෝ එක බලලා ඔයා ඒ ටික හරි ගස්ස ගන්න නිවැරදි කරගන්න. හරි දැන් අපි ප්‍රශ්නාංක 4 කතා කරන්නේ 9 වෙනි පැවරුම. අසයින්මන්ට් අංක 9 පැවරුම් අංක 4 ප්‍රශ්නාංක 4 කතා කරනවා දැන් පිළිතුරු ලබා දෙනවා ටිකට. මෙතන ප්‍රශ්න අණු කොටස් 3ක් තියෙනවා. මේ තුනටම පිළිතුරු ලබා දෙනවා. පළවෙනි අණු කොටසේ තියෙන පිළිතුරු තමයි පොලිය එන්නේ රුපියල් 560යි. ඒ වගේම තමයි දෙවෙනි අණු කොටසේ මම ඒක first year interest එකයි සහ second year interest third year interest කියලා මේ විදිහට දාලා තියෙනවා. හරිද? මේක ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් කරන් පැහැදිලිව ලියා ගන්න පුළුවන්. එතකොට මම මෙතනදී 6 වෙනි වසරක් සඳහා මේ ඉදිරියට ගිහින් ගණනය කළ හැක සරස් වී යුතුයි කියලා දාන්න පුළුවන්. ඒතකොට සංකීර්ණ පොලි යටතේ තමයි තියෙන්නේ. ඒතකොට මුළු මුදල වශයෙන් තියෙනවා 30 year interest එකේ වර බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට 3,32,750ක් තියෙනවා. ඒ වගේම තමයි ඒකේ අණු කොටස් අංක 3 වර බලා ගන්න පුළුවන් පිළිතුර වෙන්නේ මේක. ඊට පස්සේ ඒකේ ආයන්න තියෙනවා. ආයන්න කොටස් දෙකකට කඩලා තමයි මම ඔයාලට පිළිතුර පෙන්නන්න දෙන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. හරි මේකෙදි ඔයාලට මේ වීඩියෝ එකකට සැටිස් නැතුව ඇති මොකද මේකෙදි ගණන් තියෙන ගණන් අපිට කියලා දෙන්න අමාරුයි අර සිංහලෙන් ඔයාලට අසයින්මන්ට් ඡේද ගණන් ලියනවා වගේ ඡේද ලියනවා වගේ මේක කියලා දෙන්න අමාරුයි. ඒක නිසා ඔයා මේක වීඩියෝ එක බලලා ඔයා ගණන් ටිකක් හදලා තියෙනවා නම් කියන්නේ අසයින්මන්ට් එක කරලා තියෙනවා නම් ඔයාගේ අසයින්මන්ට් එක හරියද කියලා බලන්න පුළුවන්. ඉතින් මෙතනදී මගේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් කියන්නේ පිළිතුරු වල වැරදිලා ඒක මට කමෙන්ට් එකකින් දාන්න. එතකොට මට ඒක කමෙන්ට් එක බලලා ඔයාලට නිවැරදි කිරීමක් කරන්න පුළුවන්.